සුබම සුබ දවසක් වේවා ඔයගොල්ලෝ හැම දෙනාටම ඉතාමත් සාදරයෙන් පිළිගන්නවා Peak Mindset YouTube channel එකට. අද අපි කතා කරන්න යන මාතෘකාව තමයි සම්ප්‍රදායට අභියෝග කිරීම. සාමාන්‍ය මිනිස්සු අතරින් දියුණු වෙලා ඉන්න මිනිස්සු දිහා බලද්දී ඒ අය විතරක් දන්න රහසක් තියෙනවා. ඒක මම කලිනුත් කිව්වා. ඒක තමයි සම්ප්‍රදායට අභියෝග කිරීම. මේකට වර්තමානයේ තියෙන හොඳම උදාහරණයක් තමයි වස්ති. බලන්න එයාලගේ ස්ලෝගන් එකම සම්ප්‍රදාය අතික්‍රමණයට. ඉතින් දැන් අපි බලමු අපි කොහොමද මේ සම්ප්‍රදායට අභියෝග කරන්න කියලා. හැබැයි සම්ප්‍රදායට අභියෝග කරන වැඩ කරන්න කලින් මේ ටික දැනගෙන ඉන්න ඕනේ. ඔයා සම්ප්‍රදායට අභියෝග කරන්න පටන් ගත්තු ගමන්ම සමාජයෙන් වාට ගල් මුල් එනවා. ඒක නම් ෂුවර්. සමාජය වාට විහිළු කරන්න ගන්නවා. හැබැයි සමාජයට බම්බු ගන්න කියලා ඔයා සම්ප්‍රදායට අභියෝග කරන්න. වැඩේ දිගටම කරගෙන යද්දී ඔයාට පොඩියට ඔඩියන්ස් එකක් රීච් වෙනවා. ඉතින් මුලින් ඔයා අඳුරගන්න ඕනේ සම්ප්‍රදාය පවතින දුර්වලතා. දෙවනුව වෙළඳපොලේ තියෙන අවශ්‍යතා අඳුරගන්න ඕනේ. තෙවනුව මිනිසුන්ගේ අවශ්‍යතා අඳුරගන්න ඕනේ. ඔය තුන අඳුරගත්තට පස්සේ ඔයාට පුළුවන් ඔයාගේ වැඩේ පටන් ගන්න. මම උදාහරණයක් කියන්නම්. කාන්තාව කැමති අනිත් අයට පේන්න සහ ලස්සනට අඳින්න. ඉතින් මේක දැනගත්තු ෆැෂන් ඩිසයින් කරන අය විවිධ වර්ගයේ කාන්තා ඇඳුම් හදන්න පටන් ගත්තා. ඔවුන් දිගින් අඩු ඇඳුම් විලාසිතා කරන්න පටන් ගත්තා. ඊට පස්සේ ශරීරයේ තනින් තන පේන්න මේවට කාන්තාව කැමති වුණා. මුලින් අකමැති වුණත් පස්සේ මේක සම්ප්‍රදායක් වෙන්න පටන් ගත්තා. කලින් සම්ප්‍රදාය තිබුණේ නැහැ මෙහෙම දේවල්. පස්සේ මේක සම්ප්‍රදායක් බවට පත් වුණා. ඒ වගේ තමයි අපි මුලින් සම්ප්‍රදායට අභියෝග කරද්දී අපිට විවිධාකාර ගල් මුල් වෙනවා. ඒ වුණාට අවුරුදු ගාණක් යද්දී ඒක ඉබේම සම්ප්‍රදායක් බවට පත් වෙනවා. ඒක වටේ ඔඩියන්ස් එකක් රොක් වෙන්න ගන්නවා. ඉතින් මේ විදිහට පුළුවන් අපිට සමාජයේ තියෙන දුර්වලතා, සමාජයේ තියෙන අඩුපාඩු අඳුරගෙන ඒ දේවල් වලට පිළිතුරු ලබා දෙන්න, විසඳුම් ලබා දෙන්න. එතකොට අපිට පුළුවන් ඉක්මනටම දියුණු වෙන්න. මේක ව්‍යාපාරවලට විතරක් නෙවෙයි, ඔයාගේ මගේ ජීවිතේට ගොඩක් වැදගත් කන්සෙප්ට් එකක්. ඉතින් ඔයාට මේ ගැන කිසිම අදහසක් නැත්නම් ඔයා ඔය TikTok එකේ වීඩියෝ බල ඉඳිද්දී, Facebook එකේ, YouTube එකේ බල ඉඳිද්දී වීඩියෝස් වල වෙනස් දේවල් කරන මිනිස්සුන්ගේ වීඩියෝ දිහා බලන්න. ඒ දේවල් බලලා ඒ දේවල් වෙනස් කරලා ඔයාගේම දෙයක් කරන්න උත්සාහ කරන්න. එතකොට ඒක කොපි කිරීමක් වෙන්නේ නැහැ කවදාවත්. ඒක ඔයාගේ අදහසත් එකතු කරලා ඔයා වැඩක් කරන්න පටන් ගන්න. ඒක YouTube channel එකක් පටන් ගන්න මොකක් හරි. ඒ විදිහට ඔයා මේ දේ කොහොම හරි පටන් ගන්න. ඔයාට පුළුවන් ඊට පස්සේ ඔඩියන්ස් එකක් හදාගන්න. මම පටන් ගත්තා. ඔයත් පටන් ගන්න සම්ප්‍රදායට අභියෝග කරන්න. ඉතින් තවත් ආදර්ශමත් වීඩියෝ එකක් අරගෙන ආයෙ ඔයාලා බලන්න එනකන් hina වෙලා ඉන්න. ජය වේවා.